皆さんこんばんは。ඉතින් SM Mr. Japanese channel ඔස්සේ මම මේ වීඩියෝ එකෙන් ආරම්භ කරන්න යන්නේ උසස් පෙළ ජපන් භාෂාවේ 12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය පොත. ඒ කියන්නේ A level Japanese කරන ඔයාලා දන්නවා ඔයාලට ටෙක්ස්ට් බුක් දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් ග්‍රැමර් වල නේද? 12 ශ්‍රේණිය පොත සහ 13 ශ්‍රේණිය පොත. එතකොට මම මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට ඒ 12 ශ්‍රේණිය පොත සහ 13 ශ්‍රේණිය පොත පාඩම් එක බැගින් මම පිළිවෙලට ගාලා වීඩියෝස් කියන බලාපොරොත්තු වෙනවා. අද තමයි මගේ පළවෙනි වීඩියෝ එක A level Japanese වලට. එතකොට මේ channel එකෙන් මම ඊට කලින් ආරම්භ කරා JLPT එහෙම නැත්නම් net exam එකෙන් N5 කරන අය වෙනුවෙන් grammar video series එකක් පටන් ගත්තා. ඊට පස්සේ මේ JLPT එහෙම නැත්නම් net N4 exam කරන අය වෙනුවෙන් වීඩියෝ සීරීස් එකක් පටන් ගත්තා. එතකොට ඒ එක්සෑම් වලට දාලව මම සියලුම ග්‍රැමර් ව්‍යාකරණ කොටස් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මම මේ අද පටන් ගන්නේ A level ජපන් භාෂාව කරන ඔයාලට පොත්වල තියෙන ඒ කියන්නේ ඔයාලගේ පෙළ පොත් දෙකේ තියෙන සියලුම ව්‍යාකරණ ආවරණය වන විදිහටම එක වීඩියෝ එකකින් එක පාඩමකින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මම මෙහෙම වීඩියෝ සීරීස් එකක් පටන් ගන්න හේතුව තමයි මේ දැන් මම A levels කරන කාලේ ඇත්තම කිව්වොත් ක්ලාස් යනවා ඊට පස්සේ අපිට ඉස්කෝලේ නම් හරියට ජපනීස් කරුනේ නැහැ. ඉතින් ක්ලාස් එකෙන් තමයි ගොඩක් වෙලාට මේ A level ජපනීස් ටික කරගත්තේ. හරිද? දැන් JLPT N5 ඊට පස්සේ JLPT N4 N3 ඔය වගේ එක්සෑම් වලට නම් YouTube එකට ගියාම උන්තරම් වීඩියෝස් තියෙනවා. ග්‍රැමර් වේවා, කන්ජි වේවා, ලිස්නින් වේවා ඕන විදිහකට. හැබැයි මේ A level ජපනීස් වලට මේ සිංහල භාෂාවෙන් මේ ව්‍යාකරණ කියලා දෙන වීඩියෝස් ඇත්තම ගොන් මට නම් අහුනේ නැහැ YouTube එකේ. ඒකට YouTube එකේ එහෙම මේ සිංහල මේ clear explanation සහිතව මේ A level Japanese මේ grammar කියලා දෙන වීඩියෝස් නැහැ ඇත්තම කිව්වොත්. එතකොට මේ ඒ කාලේ මම කරේ දැන් A level Japanese කියන්නේ ඇත්තම ගොන් JLPT N5 ඊට පස්සේ JLPT N4 ඔය level දෙකයි ඊට පස්සේ JLPT N3 එකකිනුත් තව පොඩ්ඩක් වෙන විදිහට තමයි මේ A level Japanese සිලබස් එක හැදලා තියෙන්නේ. විශේෂයෙන් ග්‍රැමර් ටික ගත්තොත්. හරිද? එතකොට ඉතින් අර N4 වලට දාලව N5 වලට දාලව ග්‍රැමර් වීඩියෝස් තමයි මම බැලුවේ. එහෙම නැතුව මේ වගේ මේ පෙළ පොතේ පාඩම් එක බැගින් කියලා දෙන වීඩියෝස් නැහැ. ඉතින් මම දැන් A levels කරලා ඉන්නේ 2023 මම A levels කරේ. මට ජපනීස් වලට එකක් තියෙනවා. ඉන්පස්සේ මම JLPT N4 exam එක ලියලා පාස් වුණා. දැන් මම කැලණි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියක් හදාරමින් ඉන්නවා. පළවෙනි වසරේ ශිෂ්‍යයෙක් විදිහට තමයි දැන් ඉගෙනීම ලබමින් ඉන්නේ. එතකොට මම පළවෙනි පාඩමේ ඉඳලා සරලවම සියලුම පාඩම් ටික මම ඔයාලට කියලා දෙනවා. ඒක නිසා ඔයාලට කැමති නම් පුළුවන් වෙනම පොතක් හෝ කොළ කිහිපයක් අරගෙන පාඩම බැගින් මාත් එක්කම මේ පාඩම් ටික කවර් කරගන්න. හරි. එතකොට ඔයාලට මේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කියන්නේ මේ මගේ ක්ලාස් වල ජොයින් වෙන්න ඕන නම් එහෙම නැත්නම් ජපනීස් සම්බන්ධයෙන් මොනවද අහගන්න ඕන නම් ඔයාලට පුළුවන් 071 41 90 267 කියන මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඔයාලට මේ ජපනීස් සම්බන්ධයෙන් ඕනම දෙයක් අහන්න පුළුවන්. මම N4 level එක දක්වා qualified වෙලා ඉන්නේ. ඊළඟට මම A level ජපනීස් 8 result එකක් තියෙනවා. දැනට මම undergraduate කෙනෙක් කැලණි විශ්වවිද්‍යාලයේ. එතකොට ඔයාලට ඒ සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් එතකොට ජපනීස් කරගන්නේ කොහොමද? A level ජපනීස් ගොඩ දාගත්තේ කොහොමදනේ? ඒ විදිහට අහන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ WhatsApp නම්බර් එකට දාලා මගේ මැසේජ් එකක් දාලා අහන්න. ඊට අමතරව මගේ N5 N4 ඊට පස්සේ A level ජපනීස් ඔය ක්ලාස් වලට සම්බන්ධ වෙන්න කැමති නම් මගේ මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. හරි. එතකොට මේ දැන් අපේ A level ජපනීස් කරන යාළුවෝන්ගේ පළවෙනි පොත තමයි 12 ශ්‍රේණිය පොත. එහෙම නේද? එතකොට පළවෙනි පොත 12 ශ්‍රේණිය පොත. ඒ පොත ගත්තහම ඒ පොතේ පළවෙනි පාඩම තියෙනවා මේ බලන්න. මේ තියෙන පළවෙනි පාඩම. අනාතතෝ වතෂි පළවෙනි පාඩම. ඔබ සහ මම කියන එක. ඉතින් මෙන්න මේ විදිහට මම එක වීඩියෝ එකකින් එක පාඩමක් මේ කවර් වෙන විදිහට මම පාඩම් ටික ගේනවා 13 පොතේ අවසාන පාඩම දක්වා. ඒ නිසා දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලට ඔයාලට පුළුවන් මේ A level ජපනීස් ග්‍රැමර් ටික උඩ දාගන්න. හරි. අපි කියනවා කතා කරා ඇති යමු වීඩියෝ එකට.
එහෙනම් දැන් ඔයාලා මේ පොත පෙළ ගන්න මම යනවා පළවෙනි පාඩමට. හරිද? පළවෙනි පාඩම තියෙනවා අනාතතෝ වතසි. අනාතතෝ වතසි. අනාතතෝ වතසි කියන්නේ ඔයා සහ මම. එහෙම නැත්නම් ඔබ සහ මම. අනාත කියන්නේ ඔයා, ඔබ. තෝ කියන්නේ සහ කියන අර්ථයෙන් යොදන නිපාතය නේද? ඊට පස්සේ මේ වතසි කියන කන්දේ වතසි කියන්නේ මම. හරි. එහෙනම් අපි බලමු පළවෙනි පාඩමේ මොනවද තියෙන්නේ කියලා අපිට. බලන්න දෙවනි පිටුවේ ඔයාලගේ අච්චු පොතේ පළවෙනි පාඩමේ පළවෙනි කොටස. ඔතෙන් තියෙනවා මොකද්ද මාතෘකාව තියෙන්නේ? කියෝසිත්සුම කොතබා. කියෝසිත්සුම කොතබා කියන්නේ පන්ති කාමරයේ වචන. ඔන්න දැන් ඔයාලා ජපන් භාෂාවේ 12 ශ්‍රේණිය පළවෙනි පාඩමේ පළවෙනි කොටස කරද්දිම අලුත් වචන කිහිපයක් ඉගෙන ගන්නවා. දැන් මේ අනත කියන්නේ ඔබ. වතසි කියන්නේ මම. ඒව නම් ගොඩක් අය දන්නවා ඇති නේද? ඊට පස්සේ කියෝසිත්සුම කොතබා. ඔතන කියෝසිත්සු කියන්නේ ලියා ගන්න ඔතන පොතේම එහෙම නැත්නම් ඔයාලට වෙනම පොතක් අරගෙන හෝ කොලයක් අරගෙන ලියා ගන්න පුළුවන්. කියෝසිත්සු කියන්නේ පන්ති කාමරය, ක්ලාස් රූම් එක. ඊට පස්සේ කොතබා කියන්නේ වචන. කොතබා කියන්නේ වචන. එහෙනම් කියෝසිත්සුනෝ කොතබා පන්ති කාමරයේ වචන. නෝනිපාතයෙන් අඟවන්නේ අයිතියක්. එහෙනම් පන්ති කාමරයේ වචන. ඒ කියන්නේ මේ පාඩමෙන් අපිට කතා කරන්න තියෙන්නේ පන්ති කාමරයේදී යොදා ගන්නා ඉදිනදා ජීවිතයේදී පන්ති කාමරයක් ඇතුලේ යොදා ගන්නා ජපන් භාෂාව වචන. ඊට පස්සේ අයිසත්සු ඒ කියන්නේ ආචාර විදි. මෙන්න මේ වගේ දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. හරි. එතකොට පොතේ තියෙනවා මෙන්න මේ ටියුනින් කියන මේ කොටුවක් තියෙනව නේද? අනේ ටියුනින් කියන මේ කොටුව යටතේ අපි බලමු මොනවද දීලා තියෙන්නේ කියලා. පළවෙනි එක කියවන්න ඔහායෝ ගොසයිමස්. ඔහායෝ ගොසයිමස් කියන්නේ good morning කියන සුබ උදෑසන. ඊට පස්සේ තියෙනවා එහා පැත්තේ කොන්නිචිවා. කොන්නිචිවා. කොන්නිචිවා කියන්නේ සුබ දවසක් වේවා. නැත්නම් have a good day කියන එක. එතකොට මෙතන කොන්නිචිවා කියලා තිබ්බට ඒක ප්‍රොනවුන්ස් කරද්දී, උච්චාරණය කරද්දී කොනිචිවා. එතකොට අර කෝ අකුරෙන් පස්සේ තියෙන හල් නයන්න නිකන් සයිලන්ට් වෙනවා වගේ. හරිද? ඒක කියවද්දී කොන්නිචිවා නෙවෙයි නිකන් කොනිචිවා වගේ තමයි කියවෙන්නේ. හැබැයි අපි ලියන්නේ කොන්නිචිවා කියලා. ඊළඟට තියෙනවා කොන්බම්වා. කොන්බම්වා කියන්නේ සුබ සන්ධ්‍යාවක් වේවා, good evening. ඊළඟට තියෙනවා නනි නනි පේජියෝ අකෙතේ කුදාසයි. ওই ලකුණ තියෙන්නේ නනි නනි. මේක ලකුණ. ඉගෙනට ඕනෑම කියන තේරුම. හරිද? දැන් ඔතන නනි නනි පේජියෝ අකෙතේ කුදාසයි. ඔතන මේ ලකුණ වෙනුවට හිතන්නකෝ අංක 5 කියලා දාලා තිබ්බ කියලා. එතකොට තියෙන්නේ ගොපේජියෝ අකෙතේ කුදාසයි. පේජි කියන්නේ පිටුව. එතකොට ගොපේජි කියලා ආවනම් 5 වෙනි පිටුව. හරිද? එතකොට මේ ලකුණ වෙනුවට එතන පිටු අංකයක් කැමති එකක් අපිට දාගන්න පුළුවන්. එතකොට පේජියෝ අකෙතේ කුදාසයි. පේජි කියන්නේ පිටුව, අකෙතේ කුදාසයි අරින්න කරුණාකර. හරිද? එතකොට ඔතන කියන්නේ පිටුව පෙරලන්න කරුණාකර. එහෙම නැත්නම් පිටුව අරින්න කරුණාකර කියන එක. එතකොට ඔතන අකෙතේ කුදාසයි කියන්නේ අපිට මෙන්න මේ පාඩම යටතේ තියෙන ඉගෙන ගන්න තියෙන ප්‍රධාන ග්‍රැමර් එකක්. ඒක මම ඉස්සරහට දැන් කියලා දෙනවා. එතකොට ඒකේ තේරුම ලියා ගන්න පිටුව පෙරලන්න කරුණාකර. එහෙම නැත්නම් පිටුව අරින්න කරුණාකර කියලා කියන්නේ. ඊළඟට තියෙන ඉත්තේ කුදාසයි. ඉත්තේ කුදාසයි කියන්නේ කියන්න කරුණාකර. කියන්න කරුණාකර. ඊට පස්සේ තියෙනවා ඔවාරි මෂෝ. ඔවාරි මෂෝ කියන්නේ ඉවර කරමු. එහෙම නැත්නම් අවසන් කරමු. බය වෙන්න එපා. මේ ග්‍රැමර් හැදෙන විදිය මම දැන් කියලා දෙනවා. මේ ටිකේ තේරුම් ටික විතරක් ගන්නට ලියා ගන්න. ඔවාරි මෂෝ කියන්නේ අවසන් කරමු. ඊට පස්සේ තියෙනවා කයිතේ කුදාසයි. කයිතේ කුදාසයි කියන්නේ ලියන්න කරුණාකර. ඉන් පස්සේ තියෙනවා කයිරි මෂෝ. කයිරි මෂෝ කියන්නේ ආපසු ගෙදර යමු. හරිද? ඔතන කයිරු කියන ක්‍රියාපදේ තියෙන්නේ. කයිරු කියන්නේ ආපසු ගෙදර යනවා. to return home කියන එක. එහෙනම් කයිරි මෂෝ කියන්නේ ගෙදර යමු. ආපසු ගෙදර යමු කියන එක. ඊට පස්සේ තියෙනවා කීතේ කුදාසයි. කීතේ කුදාසයි කියන්නේ අහන්න කරුණාකර. නැත්නම් සවන් දෙන්න කරුණාකර කියන එක. ඊට පස්සේ තියෙනවා කොතයිතේ කුදාසයි. ඒ කියන්නේ පිළිතුරු දෙන්න කරුණාකර. පිළිතුරු දෙන්න කරුණාකර. ඊට පස්සේ තියෙනවා ශිත්සුමොන් ශිතේ කුදාසයි කියන්නේ ප්‍රශ්න කරන්න කරුණාකර. ඊට පස්සේ තියෙනවා සුවත්තේ කුදාසයි. සුවත්තේ කුදාසයි. සුවත්තේ කුදාසයි කියන්නේ වාඩි වෙන්න කරුණාකර. ඊට පස්සේ තියෙනවා තත්තේ කුදාසයි. තත්තේ කුදාසයි කියන්නේ සිට ගන්න කරුණාකර. please stand up කියන එක. සිට ගන්න කරුණාකර. ඊට පස්සේ තියෙනවා යට හජිමි මෂෝ කියන්නේ ආරම්භ කරමු. එහෙම නැත්නම් පටන් ගමු. ඊට පස්සේ තියෙනවා මිතේ කුදාසයි කියන්නේ බලන්න කරුණාකර. ඊට පස්සේ තියෙනවා අන්තිමට යොන්දේ කුදාසයි. යොන්දේ කුදාසයි කියන්නේ කියවන්න කරුණාකර. please read කියන එක. හරි. ඊට පස්සේ මේ එහා පැත්තේ දැන් අපිට තියෙනවා මේ පාඩමට අදාළ ග්‍රැමර් ටික ඉගෙන ගන්න. ඊට කලින් මේ පොඩි දෙයක් අපි මෙතෙන්දි සැලකිලිමත් වෙන්න ඕන. මම මේ දේ දැන් කියලා දෙන්නම්. හරිද?
ඒ තමයි දැන් මේ බලන්නකෝ මේ මොකක්ද ඔය දෙවනි වචනේ බලන්නකෝ ඔය ටියුනින් කොටුවේ දෙවනි වචනේ කොන්නිචිවා. මොකද කොන්නිචිවා කියන්නේ සුබ දවසක් වේවා කියන එක නේද? එතකොට එතන කොන්නිචිවා කියද්දී බලන්න අන්තිමට වයන්න තමයි කියවෙන්නේ. හැබැයි අපි ලියන්නේ මොකද්ද? හයන්න. නේද? වයන්න කියවුණාට අපි ලියන්නේ හයන්න. ඊට පස්සේ එහා පැත්තේ කොන්බන් වා කියද්දිත් එහෙමනේ. කොන්බන් වා. එතකොට වා කියලා කියුවට අපි ලියන්නේ ඒත් හයන්න. එතකොට ඇයි මෙහෙම වෙන්නේ? ඒක ජපන් භාෂාවේ තියෙන විශේෂ නීතියක්. හරිද? ජපන් භාෂාවේ හොඳට අහගන්න වාකුර වෙනුවට හාකුර භාවිත වන අවස්ථාවන් 4ක් තියෙනවා ප්‍රධාන වශයෙන්. හරිද? ජපන් භාෂාවේ වා අකුර වෙනුවට හා අකුර භාවිත වෙන අවස්ථාවන් 4ක් තියෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාවන් 4දී මම දැන් කියලා දෙනවා ඒවයිදී වා අකුර වෙනුවට අපි ලියන්නේ හා අකුර. හැබැයි උච්චාරණය කරන්නේ වා විදියට. හොඳද? දැන් මෙතන කොන්නිචිවා කියලා තමයි අපි උච්චාරණය කරන්නේ හා අකුර තිබ්බට. එතකොට කොන්බන් වා කියන එකේ හා අකුර තිබ්බට අපි වා අකුර විදියට තමයි උච්චාරණය කරන්නේ. හරි. එහෙනම් මම දැන් කියලා දෙනවා ජපන් භාෂාවේ වා අකුර වෙනුවට හා අකුර භාවිත වන අවස්ථා 4. පළවෙනි එක තමයි ඔන්න කොන්නිචිවා කියන එක. හරිද? පළවෙනි එක මොකක්ද? කොන්නිචිවා. කොන්නිචිවා. දැන් මෙතන වා කියලා කියවුණාට හා අකුර පාවිච්චි කරන්නේ. හැබැයි උච්චාරණය වෙන්නේ වා විදියට. හරිද? දෙවැනි අවස්ථාව විදියට ගන්න පුළුවන් කොන්බන් වා. අපේ ටියුනින් කොටුවේ තියෙන්නේ කොන්බන් වා. එතනත් එහෙම. වා විදියට ප්‍රනවුන්ස් වෙනවා. හැබැයි යොදාගන්නේ හා අකුර. ඊට පස්සේ තුන්වෙනි එක තමයි දෙවා අරිමසෙන්. මොකද්ද මේ දෙවා අරිමසෙන් කියන්නේ? ඒක ඉස්සරහට අපිට ඉගෙන ගන්න පුළුවන් හරිද? බය වෙන්න එපා. තේරුම මම දැන්ට කියන්න. දෙවා අරිමසෙන් කියන්නේ නොවේ නැහැ කියන තේරුම. හොඳද? නොවේ මම නැත්තම් නැහැ කියන තේරුම. හතරවෙනි අවස්ථාව තමයි වා නිපාතය. නිපාතය කියන්නේ පාටිකල් එක. මේ වා නිපාතය ගැනත් අපිට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ වා නිපාතය කියද්දී හා අකුර යොදාගන්නේ. හැබැයි වා විදියට ප්‍රනවුන්ස් කරන්නේ. මෙතන දෙවා අරිමසෙන්. මෙතන වා කියලා ප්‍රනවුන්ස් කරන්නේ. හැබැයි හා අකුර ලියන්නේ. එහෙනම් මෙන්න මේ අවස්ථා හතරදී හොඳට මතක තියාගන්න ජපන් භාෂාවේ වා අකුර වෙනුවට හා අකුර ලියනවා. හැබැයි ප්‍රනවුන්ස් කරන්නේ වා විදියට. හරිද? හරි. අපි දැන් යමු එහා පැත්තේ මේ අපිට දීලා තියෙන ග්‍රැමර් මොනවද කියලා බලන්න. ඔය ෆෝකස් ඔන් කියන මේ එතන යටතේ තමයි අපිට හැම පාඩමකම අදාළ ග්‍රැමර් ටික දෙන්නේ ඔය පොතේ. හරිද? එතකොට පළවෙනි එක තියෙනවා මෂෝ කියලා. මෂෝ. මම මේවා හැම එකම කියලා දෙනවා. දැන් අපි තේරුම ලියාගමු මොනවද මේ ග්‍රැමර් වල අර්ථයන් කියලා. පළවෙනි කියාගන්න මෂෝ කියන්නේ යමක් කරමු යන අර්ථය. යමක් කරමු යන අර්ථය. ඊළඟට තියෙනවා තේ කුදාසයි. නනි තේ කුදාසයි. ඒ කියන්නේ යමක් කරන්න කරුණාකර කියන අර්ථය. ඊළඟ පොයින්ට් එකේ තියෙනවා අයිසත්සු. අයිසත්සු කියන්නේ ආචාර විදි. ඔය දැන් අපි ඉගෙන ගත්තේ නේද? කොන්නිචිවා, කොන්බන්වා වගේ ආචාර විදි. හන්දට අපිට තව ඉස්සරහට ආචාර විදි ඉගෙන ගන්න පුළුවන් ජපන් භාෂාවේ. හරි. එතකොට දැන් ඔයාලා දැන් අච්චුපතේම පැන්සලෙන් හොල් තේරුම් ලියාගන්න මෂෝ කියන්නේ යමක් කරමු යන අර්ථය. ඊට පස්සේ තේ කුදාසයි කියන්නේ යමක් කරන්න කරුණාකර කියන අර්ථය. හරි. අපි මුලින්ම යමු මොකද්ද මේ මෂෝ කියන්නේ කියලා. අපි මේ ග්‍රැමර් එකට යමු. මොකද්ද මේ මෂෝ කියන්නේ? මෂෝ. මේකෙන් අර්ථවත් කරන්නේ යමක් කරමු කියන එක. ඔන්නම සිංහලේ වාක්‍යයක් කියන උදාහරණයක් විදිහට අපි ෆිල්ම් එකක් බලන්න යමු. අපි ටීවී බලමු. ඊට පස්සේ තව එකක්. අපි කෑම කමු. ඔන්න ඔය මූ කියන අර්ථය යමක් කරමු කියන අර්ථය තමයි මේ මෂෝ කියන ග්‍රැමර් එකෙන් එන්නේ. හරිද? එතකොට මේක හදාගන්නේ කොහොමද? දැන් මේකේ අර්ථය අපි ඉගෙන ගන්න යමක් කරමු යන අර්ථය. එතකොට කොහොමද අපි ක්‍රියාපද මේකට හදාගන්නේ? ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. ක්‍රියාපද කියන්නේ verbs තියෙනවනේ. verbs වල must form එක හදන්න ඕන. එතකොට මෂෝ කියන ග්‍රැමර් එක හදාගන්න කලින් අපි දැනගන්න ඕන ක්‍රියාපද වල must form හදන්නේ කොහොමද කියලා. මම දැන් ඒකත් කියලා දෙන්නම්. අපේ ජපන් භාෂාවේ ක්‍රියාපද කාණ්ඩ කීයක් තියෙනවද? 3ක් තියෙනවා. පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය සහ තුන්වෙනි කාණ්ඩය කියන ක්‍රියාපද වර්ග 3ක් තියෙනවා. කාණ්ඩ 3. හරිද? පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපද ගත්තොත් මේ හැම ක්‍රියාපදයක්ම ශබ්දකෝෂ ස්වරූපයෙන්. ඒ කියන්නේ ක්‍රියාපදයේ මුල් ස්වරූපයෙන් ගත්තොත් ඒක අවසන් වෙන්නේ ඌ ශබ්දයකින්. මොකද්ද? ඌ ශබ්දයකින්. ඌ අකුර විතරක් නෙමෙයි ඌ අකුරෙන් අවසන් වෙන ඒවාක් තියෙනවා.
පොදුවේ ඌ ශබ්දය. හරිද? මම උදාහරණ කියන්නද? කකු, ඔයගු, හනසු, ඉකු, ඊට පස්සේ මයෝ, යොමු. දැන් බලන්න ඔය මං කිව්ව හැම එකේම අවසානයේ ඌ ශබ්දයක් නේද ආවේ. ඔය ඔක්කොම පළවෙනි කාණ්ඩයේ ක්‍රියා. එහෙනම් යම්කිසි ක්‍රියාපදයක මුල් ස්වරූපය, ඒ කියන්නේ ඩික්ෂනරි ෆෝම් එක, ශබ්දකෝෂ ස්වරූපය ඌ ශබ්දයකින් අවසන් වෙනවා නම් කතා දෙකක් නැහැ. ඒක පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපදය. හරිද? ඊට පස්සේ දෙවනි කාණ්ඩය. දෙවනි කාණ්ඩයේ ක්‍රියාපද අඳුර ගන්න පුළුවන් විදියක් තමයි දෙවනි කාණ්ඩයේ ක්‍රියාපද අවසාන අකුර එන්නේ රු අකුර. ඒ කියන්නේ දෙවනි කාණ්ඩයේ ක්‍රියාපද අනිවාර්යෙන් අවසන් වෙන්නේ රු අකුරින්. හොඳද? රු අකුරින් තමයි අවසන් වෙන්නේ. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට එරු කියන ශබ්දය එනවා. එරු කියන ශබ්දේනුත් අවසන් වෙනවා දෙවනි කාණ්ඩයේ ක්‍රියාපද. උදාහරණයක් විදිහට අකේරු. අකේරු කියන්නේ විවෘත කරනවා. එතකොට අකේරු කියද්දි එරු කියන ශබ්දය එනවා. ඒක දෙවනි කාණ්ඩයේ ක්‍රියාපදය. එතකොට රු අකුරෙන් අවසන් වෙන ඊට පස්සේ සමහරලාට එරු කියන ශබ්දයෙන් අවසන් වෙන. ඔන්න ඔය වගේ ක්‍රියාපද තමයි අපි දෙවනි කාණ්ඩයට ගන්න. ඊළඟට මම යනවා තුන්වෙනි කාණ්ඩයේ ක්‍රියාපද වලට. තුන්වෙනි කාණ්ඩයේ ක්‍රියාපද නම් මේ දෙකටම වඩා ලේසි. ඒකට හේතුව තුන්වෙනි කාණ්ඩයේ ක්‍රියාපද දෙකයි. තියෙන ක්‍රියාපද දෙකයි. හරිද? ඒ තමයි සුරු සහ කුරු කියන ක්‍රියාපද. සුරු සහ කුරු. හරිද? මෙන්න මේ සුරු කියන කෙනා අපි සිමස් කියලා හඳුන්වනවා. මස් ෆෝම් එක. කුරු කියන කෙනා කිමස් කියලා හඳුන්වනවා. එතකොට මේ දෙක නම් සමානයට ඔයාලට පොඩ්ඩක් පුරුදු ඇති. හැබැයි මේ සුරු කුරු කිව්වම පොඩ්ඩක් නුහුරුයි වගේ ඇති. මේක හොඳට මතක තියාගන්න. අපි ජපන් භාෂාවේදී ක්‍රියාපද මතක තියාගනිද්දී මෙන්න මේ ශබ්දකෝෂ ස්වරූපය, කියන්නේ ක්‍රියාපදවල මුල් ස්වරූපයෙන් මතක තියාගත්තම අපිට මේ ක්‍රියාපදේ ඕනම විදියකට අර ඕනම ව්‍යාකරණයකට එහෙම නැත්නම් ඕනම ෆෝම් එකකට හරව ගන්න පුළුවන්. දැන් ක්‍රියාපදයක ශබ්දකෝෂ ස්වරූපයක් ගත්තම ඒක මස් ෆෝම් එකට හරවන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඉස්සරහට තියෙනවා නයි ෆෝම් කියලා එකක්. තේ ෆෝම් කියන ඒවා තියෙනවා. තා ෆෝම් කියලා තියෙනවා. ඔය ඕනම එකකට මේ ක්‍රියාපදයේ මුල් ස්වරූපය, කියන මේ ක්‍රියාපදේ ඩික්ෂනරි ෆෝම් එක හරවන්න පුළුවන්. හරිද? ඒක නිසා අපි ක්‍රියාපද පාඩම් කරද්දී මෙන්න මේ ඩික්ෂනරි ෆෝම් එකෙන් මතක තියාගන්න උත්සාහ කරන්න. හොඳද? නැත්තම් මේ මස් ෆෝම් එකෙන් මතක තියාගත්තම ටිකක් විතර අමාරුයි. දැන් හිතන්නකෝ මෙන්න මේ සිමස් කියන එක එකපාරව මෙතන තියෙනවා. දැන් ඔයාලට සිමස් කියන එක කටපාඩම් නිසා ඒක කරනවා කියන එක මතකයි. එනට වෙන ක්‍රියාපදයක මස් ෆෝම් එකක් තිබ්බොත් ඒක අපි ඊට පස්සේ දැන් අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා නයි ෆෝම් කියලා එකක්. හරිද? එතකොට ඒ වැඩි අපි මේ ක්‍රියාපදය ආයෙත් ඩික්ෂනරි ෆෝම් කරලා ආයෙත් නයි ෆෝම් කරන්න ඕනේ. එහෙම අවශ්‍ය නැහැ. ක්‍රියාපදේ පාඩම් කරද්දී එක සැරේම මෙන්න මේ මුල් ස්වරූපයෙන්, ඒ කියන්නේ ශබ්දකෝෂ ස්වරූපයෙන් මතක තියාගන්න. හරිද? එතකොට අපිට පාඩම් කරගන්න ලේසි ක්‍රියාපද ටික. හරි. ඔන්න මම කියලා දුන්නා ජපන් භාෂාවේ ක්‍රියාපද කාණ්ඩ තුනක් තියෙනවා. පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපදයක් නම් ඩික්ෂනරි ෆෝම් එකෙන් ගත්තොත් ඌ ශබ්දයකින් අවසන් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඌ ශබ්දයකින් අවසන් වෙනවා වගේම මේ පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපද අවසන් වෙන අකුරු සෙට් එකක් තියෙනවා. හරිද? අකුරු සෙට් එකක් තියෙනවා. ඒ අකුරු සෙට් එක මම දෙන්නම් දැන්. හොඳද? ඒ තමයි ඔයාලා ලියා ගන්න ඌචුරු මූනු බු ඒ වගේම කූගු සු. මෙන්න මේ අකුරු වලින් තමයි පළවෙනි කාණ්ඩයේ හැම ක්‍රියාපදයක්ම අවසන් වෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ අකුරු සෙට් එකෙන් පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපද අවසන් වෙනවා. ඒ වගේම අර මම කියවනේ ඌ ශබ්දයෙන් අවසන් වෙනවා කියලා. දැන් බලන්න. ඌචුරු ඌ ශබ්දයක් නේද දෙන්නේ. ඊට පස්සේ මූනු බු ඌ ශබ්දයක් කියන්නේ. ඊට පස්සේ කූගු සු. දැක්කද? ඌ ශබ්දයෙන් තමයි අවසන් වෙන්නේ. ඒ වගේම මෙන්න මේ අකුරු වලින් තමයි පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපද අවසන් වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි කාණ්ඩයේ ක්‍රියාපද අඳුර ගන්න විදිය මම කිව්වා. අනිවාර්යයෙන් රු අකුරකින් තමයි අවසන් වෙන්නේ. ඊට පස්සේ ගොඩක් වෙලාවට එරු කියන ශබ්දයකින් අවසන් වෙනවා. හරිද? එතකොට මිරු කියන එක ගත්තොත් බලනවා කියන එක දෙවෙනි කාණ්ඩේ, නෙරු නිදා ගන්නවා කියන එක දෙවෙනි කාණ්ඩේ. ඊට පස්සේ කිකොෙරු කියන්නේ ඇහෙනවා. ඒක දෙවෙනි කාණ්ඩේ. ඊට පස්සේ අකෙරු කියන්නේ විවෘත කරනවා. ඒකත් දෙවෙනි කාණ්ඩේ. ඔය විදිහට අපිට අර එරු ශබ්දයේ නේව සහ අනිවාර්යයෙන් රු අකුරෙන් අවසන් වෙන ක්‍රියාපද දෙවෙනි කාණ්ඩයේ විදිහට ගන්න පුළුවන්. ඊට තුන්වෙනි කාණ්ඩේ ඉන්නේ සුරු සහ කුරු කියන දෙන්න විතරයි. සුරු කියන කෙනාගේ මස් ෆෝම් එක සිමස්, කුරු කියන කෙනාගේ මස් ෆෝම් එක කිමස්. මේ තුන්වෙනි කාණ්ඩයේ ක්‍රියාපද අර පළවෙනි කාණ්ඩයේ සහ දෙවෙනි කාණ්ඩයේ වගේ ආවේනික රටාවක් නැහැ අපිට මතක තියාගන්න හෝ ක්‍රියාපද හදන්න. ඒක නිසා අපිට ගොඩක් තැන්වලදී මේක ඉස්සරහටත් සිද්ධ වෙනවා. මේ දෙන්න මතක තියාගන්න වෙනවා පාඩම් කරලා. දැන් ඔයාලා මතක තියාගන්න තුන්වෙනි කාණ්ඩයේ ඉන්නේ සුරු සහ කුරු කියන දෙන්න විතරයි. ඒ දෙන්නත් එක්ක තමයි විවිධ වචන එකතු වෙලා ක්‍රියාපද හැදෙන්නේ. මම උදාහරණයක් කියන්නද?
දැන් සුරු කියන්නේ කරනවානේ. පාඩම් කරනවා කිව්වොත් පාඩම් කියන්නේ බෙන්කියෝ කියන වචනේ. ඊට පස්සේ සුරු කියන එකත් එක්ක එකතු වෙලා බෙන්කියෝ සුරු පාඩම් වැඩ කරනවා නැත්නම් ඉගෙන ගන්නවා. හරිද? ඔන්න ඔය විදිහට මේ ක්‍රියාපද දෙන්න තමයි තුන්වෙනි කාණ්ඩේ ඉන්නේ. වෙන කවුරුවත් නැහැ. මේ දෙන්නත් එක්ක එක එක වචන එකතු වෙලා තමයි අපි තුන්වෙනි කාණ්ඩේ ක්‍රියාපද හදාගන්නේ. හරිද? එහෙනම් ඔයාලා දැන් මතක තියාගන්න තුන්වෙනි කාණ්ඩෙට ඉන්නේ මේ දෙන්න විතරයි. සුරු කියන කෙනාගේ මස් ෆෝම් එක සිමස්, කුරු කියන කෙනාගේ මස් ෆෝම් එක කිමස්. ඊට පස්සේ දැන් මෂෝ එකට යන්න කලින් මම තව පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ ඇයි අපි අතර මස් ෆෝම් එකක් ඉගෙන ගන්න ජපන් භාෂාවෙන්? අපිට නිකම්ම මෙහෙම යොදා ගන්න බැරිද? ඒකට හේතුව තමයි ජපන් භාෂාවේ ආචාරශීලීව භාෂාව හසුරවන්න තමයි අපි මස් ෆෝම් කියන එක යොදාගන්නේ. හරිද? ඒ කියන්නේ දැන් අපි ඔයාලා දන්නවා ඇති ජපන් භාෂාවේ ලෙවල්ස් කිහිපයක් තියෙනවා නේද? JLPT N5 තියෙනවා, N4 තියෙනවා, N3, N2, N1 ඔය විදිහට තමයි ලෙවල්ස් ටික උඩට යන්නේ. හරිද? එතකොට ලෙවල් එක උඩට යද්දී නම් මෙන්න මේ මස් ෆෝම් එක ටික ටික අයින් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඩික්ෂනරි ෆෝම් අපිට ගොඩාක් වැදගත් වෙනවා. හැබැයි අපි ජපන් භාෂාව ඉගෙන ගන්න මුල් කාලෙදී මෙන්න මේ මස් ෆෝම් එක ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපි ජපන් භාෂාව භාවිත කරන කෙනා අනුවත් මේ මස් ෆෝම් එක පාවිච්චි වෙනවද නැද්ද කියන එක තීරණය වෙනවා. ඒ කියන්නේ අපි හිතන්නකෝ ජපන් භාෂාවෙන් යම් කෙනෙක් එක්ක කතා කරද්දී එයා මේ අපි ගරු කළ යුතු කෙනෙක් නම් හරිද? ඒ කියන්නේ අපේ යාළුවෙක් නොවන, එහෙම නැත්නම් අපේ සමීපතමෙක් නොවන, අපි ගරු කළ යුතු කෙනෙක් නම් අපි මස් ෆෝම් එක පාවිච්චි කරනවා. එයා යාළුවෙක් නම් අපේ ගොඩක් අපිට සමීප කෙනෙක් නම් පවුල කෙනෙක් වගේ නම් අපිට ඩික්ෂනරි ෆෝම් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මස් ෆෝම් එක කියන්නේ ඔන්න ඔය වගේ ආචාරශීලී ස්වරූපයක්. ඒකයි අපි මස් ෆෝම් එක පාවිච්චි කරන්නේ. හරිද? හරි. ඔන්න දැන් අපි මස් ෆෝම් එක ගැන සම්පූර්ණ සාකච්ඡා කරා. මේ ඊට පස්සේ දැන් ඔන්න ක්‍රියාපද කාණ්ඩ 3 මම කියලා දුන්නා. දැන් මස් ෆෝම් හදන විදියට මම කියලා දෙන්නම්. පළවෙනි කාණ්ඩේ මම කිව්වා මෙන්න මේ ඌ චු රු. ඊට පස්සේ මෝ නෝ, ඊට පස්සේ බු, ඊට පස්සේ කූ ගු සු. මෙන්න මේ අකුරු වලින් පළවෙනි කාණ්ඩේ ක්‍රියාපද අවසන් වෙනවා කිව්වේ. ඩික්ෂනරි ෆෝම් ගත්තොත් පළවෙනි කාණ්ඩේ ක්‍රියාපද අවසන් වෙන්නේ මෙන්න මේ අකුරු සෙට් එකෙන්. අකුරු තියෙනවා 3 6 9 අකුරු 9ක් තියෙනවා. හරිද? මෙන්න මේ අකුරු 9ෙන් තමයි පළවෙනි කාණ්ඩේ ක්‍රියාපද අවසන් වෙන්නේ. පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක් මස් ෆෝම් කරන්න ඕන. හොඳට මතක තියාගන්න. දැන් මේ හැම අකුරකම තියෙන්නේ මේ ඌ ශබ්දයනේ. අපි මෙන්න මේ ඌ ශබ්දය හොඳට බලා ගන්න. මේ ඌ ශබ්දය ඊ ශබ්දයක් බවට පත් කරන්න ඕන. මොකද්ද? ඌ ශබ්දය ඊ ශබ්දයක් බවට පත් කරන්න ඕන. කොහොමද එහෙම කරන්නේ? මම එක උදාහරණයක් කරන් පෙන්නන්නද? ඊට පස්සේ ඔයාලට තේරෙයි. හරිද? අපි උදාහරණ කීපයක්ම බලමුකෝ. ඔන්න මම ගන්නවා කව් කියන ක්‍රියාපදය. කව්. හරිද? කව් කියන්නේ මොකද්ද? මිලදී ගන්නවා. කව් කියන්නේ මිලදී ගන්නවා කියන එක. to buy. එතකොට මට ඕන දැන් මේකේ මස් ෆෝම් එක හදාගන්න. දැන් මෙතන ඌ අකුරෙන් අවසන් වෙලා තියෙන ඌ ශබ්දයක් තමයි අවසන් වෙන්නේ. හරි. මේක පළවෙනි කාණ්ඩේ. දැන් මම කිව්වා පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක මස් ෆෝම් හදන්න නම් ක්‍රියාපදය ගත්තා. අවසාන අකුර ඊ ශබ්දේ බවට පත් කරන්න ඕන. ඊ ශබ්දේ බවට. ඒක කරන්නේ කොහොමද? මෙන්න මේ අවසාන අකුර ඉන්නව නේද? ඒ අවසාන අකුරත් එක්ක ඉන්න අකුරු සෙට් එක මතකයට ගන්න. එහෙම නැත්නම් පැත්තෙන් ලියා ගන්න. අපි ලියමු මෙයාට මේ අදාළ අකුරු සෙට් එක. කොහොමද? ආ ඊ ඌ ඒ ඕ. මේක නේද අකුරු පේලිය. මේ ඉන්නේ ඌ. මෙන්න ඉන්නවා එයා. දැන් අපිට ඕන එයාගේ ඊ ශබ්දයනේ. මොකද මස් ෆෝම් හදන්න ඕන. ඊ ශබ්දයේ ඉන්නවකෝ ආ ඊ. මෙන්න ඉන්නවා ඊ ශබ්දය. ඔන්න ඊ ශබ්දය කියන්නේ ඊ අකුර මෙතන දිනා. හරිද? එතකොට කරන්න ඕන ඊ ශබ්දය දැන් හොයාගත්තනේ. ඊ ශබ්දය හොයාගත්තට පස්සේ අපි මෙයා වයින් කරනවා. අපිට එයා වැඩක් නැහැ. ඊට පස්සේ අපි ඊ ශබ්දය මෙතෙන්ට දානවා. කයි. කයි කියලා හැදෙනවා එතකොට. ඊට පස්සේ මස් කියලා එකතු කරන්න තියෙන්නේ. මස්. අන්න කව් කියන එකේ මස් ෆෝම් එක හැදෙනවා කයි මස් කියලා. තේරුණාද හැදිච්ච විදිය? මම තව උදාහරණයක් කරන් පෙන්නන්නම් මස් ෆෝම් හදන විදිය. පළවෙනි කාණ්ඩ. හරිද? මම ගන්නවා හසිරු. හසිරු කියන ක්‍රියාපදය. හසිරු කියන්නේ දුවනවා. තුරන් කියන එක. හසිරු. එතකොට ඌ ශබ්දයකින් අවසන් වෙන්නේ. අන්න පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපදය. එතකොට මට දැන් ඕන මේකේ මස් ෆෝම් හදන්න. මොකද මම මුලින්ම කරන්න ඕන අවසාන අකුර ගත්තා. එයාට අදාළ අකුරු පේලිය ලිව්වා. මෙයාට අදාළ අකුරු පේලිය මතක් කරගන්න. රා ඊ ඌ රේ රෝ. මේක නේද අකුරු පේලිය. රා රී රූ රේ රෝ. එතකොට දැන් කොහොම මෙයා මේ ඉන්නේ මෙතන.
දැන් මට මේකේ මස් ෆෝම් හදද්දී ඕන මොකද්ද? ඊ ශබ්දය. එතකොට මෙයාට අදාළ ඊ ශබ්දය බලන්න. රා, රී, රූ, රේ, රෝ. අන්න රී. මෙයා තමයි ඊ ශබ්දය. එහෙනම් මම මෙයාව ගන්නවා. මෙයාව ගන්නකොට මෙයාව අයින් කරනවා. අවසාන අකුර අයින් කරනවා. හරිද? එතකොට මෙයාව මෙතෙන්ට දානවා ඊට පස්සේ අන්න දැම්මා. ඊට පස්සේ මස් කියලා එකතු කරන්න තියෙන්නේ අවසානයේදී. අන්න මම හසිරු කියන එකේ මස් ෆෝම් එක හැදුවා මොකද්ද? හසිරි මස්. ඔන්න ඔය විදිහට තමයි අපි පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපදවල මස් ෆෝම් හදන්නේ. දැන් මම තව එකක් අහන ඔයාලගෙන් කොහොමද අපි යොමු කියන එක හදන්නේ? එතකොට යොමු කියන එකෙත් ඌ ශබ්දකින් අවසන් වෙන්නේ පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපදයක්. එතකොට යොමු කියන එකේ අවසාන අකුර මොකද්ද? මූ අකුර නේද? යොමු කියන එකේ අවසාන අකුර මූ. ඊට පස්සේ මම එයාට දාලා ඊ ශබ්දය ගන්න ඕනනේ. ඊ ශබ්දය ගන්නම් මම එයාට දාලා අකුරු පෙළිය ලියා ගන්නවා. කොහොමද? මා, මී, මූ, මේ යටින් ලියනවා මෝ. මාමී මූ මේ මෝ. මෙයාට දාලා අකුරු පෙළිය තමයි මේක. දැන් මෙයා ඉන්නවා මෙතන. දැන් මට මස් ෆෝම් හදන්න ඕන නම් ඕන ඊ ශබ්දය නේද? මෙතනින් ඊ ශබ්දේ තියෙන කාගේද? මාමී. අන්න ඊ ශබ්දේ තියෙන මෙයා ගාව. මම මෙතෙන්ට යනවා. මෙතෙන්ට ගිය ගමන් මෙයාව අයින් කරනවා. මෙයාව මෙතෙන්ට ගේනවා. එතකොට යෝ මී ඊට පස්සේ මස් කියලා එකතු කරන්න තියෙනවා. යොමි මස්. අන්න දැක්කද පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපදවල මස් ෆෝම් හදාගන්නේ ඔන්න ඔය විදියට. හරිද? ඔන්න පළවෙනි කාණ්ඩේ හරි. දෙවෙනි කාණ්ඩේ මස් ෆෝම් හදන්නේ කොහොමද? දෙවෙනි කාණ්ඩේ දැන් මම කිව්වනේ හැම ක්‍රියාපදයක්ම රූ අකුරකින් අවසන් වෙනවා. ඊට පස්සේ බොහෝ වෙලාවට හැම වෙලාවටම නෙවෙයි බොහෝ වෙලාවට එරු ශබ්දයකින් අවසන් වෙනවා. ඒ ක්‍රියාපද දෙවෙනි කාණ්ඩේ. දෙවෙනි කාණ්ඩේ ක්‍රියාපදත් හරි ලේසි මස් ෆෝම් හදාගන්න. දැන් මම කිව්වනේ හැම ක්‍රියාපදයක්ම අවසන් වෙන්නේ රූ අකුරකින් කියලා. අපිට එතකොට දෙවෙනි කාණ්ඩේ ක්‍රියාපදවල මස් ෆෝම් හදද්දි කරන්න තියෙන්නේ මෙන්න මේ අවසානට තියෙන රූ අකුර කපන්න ඕනේ. හරිද? ඒ රූ අකුර කපලා මස් කියලා එකතු කරන්න තියෙන්නේ. ලේසිනේ වැඩේ. එතකොට මම උදාහරණයක් ගන්නවා තබෙරු කියන එක. තබෙරු කියන්නේ කනවා කියන එක. ඒක දෙවෙනි කාණ්ඩේ ක්‍රියාපදය. තබෙරු. දැක්කද? රූ අකුරකින් අවසන් වුණා. එරු ශබ්දයකුත් ආවා. හරි. කතා දෙකක් නැහැ. මෙයා දෙවෙනි කාණ්ඩේ. දැන් මම මෙයා මස් ෆෝම් හදන්න ඕනනේ. කොහොමද මම හදන්නේ? ඉස්සෙල්ලා රූ අකුර කපනවා. අවසාන රූ අකුර කපුවා. ඊට පස්සේ මස් කියලා එකතු කරනවා. තබේ මස්. කනවා. ගොහන් ඕ තබේ මස්. බත් කනවා. අන්න මං ක්‍රියාපදයේ මස් ෆෝම් එක හැදුවා. මං තව එකක් ගන්නම්. මිරු. මිරු කියන්නේ බලනවා. මේකත් දෙවෙනි කාණ්ඩයේ ක්‍රියාපදයක්. මොකද්ද මං කරන්න ඕන මස් ෆෝම් හදන්න නම් රූ අකුර කැපුවා මස් කියලා එකතු කරා. මී මස් බලනවා. තව එකක් ගමු. හරිද? නෙරු. නෙරු කියන එක. එතකොට නෙරු කියන එකෙත් රූ අකුර කැපුවා මස් දැම්මා. නෙමස් නිදා ගන්නවා. හරිද? තව එකක් ගත්තොත් කිකෝෙරු. කිකෝෙරු කියන්නේ ඇහෙනවා. හරිද? කිකෝෙරු. ඒකෙත් රූ අකුර කැපුවා මස් එකතු කරා. කිකෝේ මස් ඇහෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි දෙවනි කාණ්ඩයේ ක්‍රියාපදවල මස් ෆෝම් හදන්නේ. අවසාන රූ අකුර කැපුවා මස් කියලා දැම්මා. ලේසි නේද? ඊට පස්සේ තුන්වෙනි කාණ්ඩේ නම් මේ සුරු කියන කෙනාගේ සහ කුරු කියන කෙනාගේ මස් ෆෝම් දෙක අපිට මතක තියාගන්න සිද්ධ වෙනවා. සුරු නම් ශිමස්, කුරු නම් කිමස්. හරිද? ඔන්න මසෝ ෆෝම් එක කියලා දෙන්න ගිහින් මම ඉස්සෙල්ලම කියලා දුන්නේ මස් ෆෝම් එක. හරිද? ඒකට හේතුව මසෝ ෆෝම් එක ඉගෙන ගන්න නම් මස් ෆෝම් එක අවශ්‍යයි. හරිද? දැන් අපි ඉගෙන ගමු මසෝ ෆෝම් එක. එතකොට මසෝ ෆෝම් එකේ අර්ථය මොකද්ද? මම කලිනුත් කිව්වා යමක් කරමු කියන එක. නේද? යමක් කරමු කියන එක තමයි මසෝ එකේ තේරුම. එතකොට මේක ක්‍රියාපද වලට හදාගන්නේ ක්‍රියාපදේ ඉස්සෙල්ලාම මස් ෆෝම් එක හදන්න. මස් ෆෝම්. දැන් අපි ඉගෙන ගත්ත මස් ෆෝම් හදාගන්න හැටි. ක්‍රියාපදේ මස් ෆෝම් හදන්න ඕන. මස් ෆෝම් හදලා ඊට පස්සේ මේ මස් කියන කොටස කපන්න ඕන අපි. හරිද? මසෝ ෆෝම් එක හදාගන්න නම් ඒ ක්‍රියාපදේ ඉස්සෙල්ලා මස් ෆෝම් එක හදනවා. ඊට පස්සේ මස් කියන කොටස කපනවා. ඊට පස්සේ මසෝ කියලා එකතු කරනවා. හරිද? අපි උදාහරණයක් බලමු. එතකොට ඔයාලට තවත් පැහැදිලි වෙනවා. හරි. ඔන්න මම උදාහරණයක් ගන්නවා. මොකද්ද? ඉකු කියන එක. ඉකු කියන ක්‍රියාපදය. ඉකු කියන්නේ පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපදය. යමු කියන එක. මේ යනවා කියන එක. හොඳද? ඉකු කියන්නේ යනවා. දැන් මට මේක හදා ගන්න ඕනේ යමු කියන අර්ථයෙන් නේ මසෝ ෆෝම් එකට. මම මොකද්ද කරන්න ඕන? මසෝ ෆෝම් හදා ගන්න නම් ක්‍රියාපදයේ ඉස්සෙල්ලම මස් ෆෝම් හදා ගන්න ඕන. එහෙනම් ඉකු කියන එකගේ මස් ෆෝම් එක දැන් අපිට හදා ගන්න පුළුවන් ඉකිමස් කියලා නේද? මම කියලා දුන්න දැන් හදා ගන්න හැටි. ඉකිමස්. ඊට පස්සේ මම මොකද්ද කරන්න ඕන? මස් කියන කොටස කපන්න ඕන. මස් කියන කොටස කැපුවා. ඊට පස්සේ එකතු කරන්න ඕන මොකද්ද? මසෝ කියලා. මසෝ. අන්න හැදෙනවා මොකද්ද? ඉකිමසෝ කියලා. දැක්කද? ඉකිමසෝ යමු කියන එක.
අන්න මසෝ ෆෝම් එක හැදුනා. තව උදාහරණයක් අපි බලමු. මම තව උදාහරණයක් ගන්නවා. ඔයොගු කියන ක්‍රියාපදය. ඔයොගු. ඔයොගු කියන්නේ පීනනවා. පීනනවා කියන්නේ පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක් කියන එක. ඔයොගු කියන එක ඉස්සෙල්ලා මම මොකද්ද කරන්න ඕන? මස් ෆෝම් ගන්න ඕන. මස් ෆෝම් එක ගත්තම ඔයොගි මස් කියලා තමයි එන්නේ. හරිද? ඔයොගි මස්. හරි. ඊට පස්සේ මොකද්ද කරන්න ඕන? මස් කියන කොටස කපන්න ඕන. එකතු කරන්න ඕන මොකද්ද? මසෝ කියලා. මසෝ. එතකොට එනවා ඔයොගි මසෝ. ඔයොගි මසෝ. අන්න ඔයොගි මසෝ කියලා එනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි අපි මස් ෆෝම් හදන්නේ. එතකොට ඕනම ක්‍රියාපදයක මස් ෆෝම් ගත්තා. මස් කියන කොටස කැපුවා. මසෝ කියලා එකතු කරා. ඒ විදිහට තමයි මසෝ ෆෝම් එක අපි හදාගන්නේ. ඒක හැම කාණ්ඩයකටම පොදුයි. හොඳේ. දැන් මම උදාහරණ ගත්තේ පළවෙනි කාණ්ඩෙන් විතරයි. මේ දෙවෙනි කාණ්ඩේ තුන්වෙනි කාණ්ඩෙත් පුළුවන්. දැන් සීමස් කියන එක ගත්තොත් මස් ෆෝම් එක තියෙන්නේ. මස් කැපුවා. මසෝ කියලා එකතු කරා. සීමසෝ කරමු. දෙවෙනි කාණ්ඩෙන් ගමු මම ගන්නවා තබෙරු කියන එක. තබෙරු කියන එක මස් ෆෝම් එකෙන් මොකද්ද? තබෙමස්. නේද? තබෙමස්. ඒකෙත් මස් කැපුවා. මසෝ කියලා එකතු කරා. තබෙමසෝ කමු. තබෙමසෝ කියන්නේ කමු. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි මසෝ ෆෝම් එක හදාගන්නේ. හොඳද? එතකොට යමක් කරමු කියන අර්ථයෙන් තමයි අපි ඒක පාවිච්චි කරන්නේ. ඒක හදාගන්නේ කොහොමද? ක්‍රියාපදේ ගත්තා, මස් ෆෝම් හැදුවා, මස් කියන කොටස කැපුවා, මසෝ කියලා එකතු කරා. නේද? එතකොට ඉකු නම් කොහොමද දෙන්නේ? ඉකිමස්. ඊට පස්සේ ඉකිමසෝ. තබෙරු නම් තබෙමස්, තබෙමසෝ. යොමිමස් නම් යොමිමසෝ. නේ? ඊට පස්සේ තව එකක් ඔයොගිමස්, ඔයොගිමසෝ. අන්න දැන් අපිට පුළුවන් මසෝ කියන එක හදාගන්න. නේද? හරි. එතකොට බලන්න ওই ફોකස් ඔන් යටතේ මේ ඒ කොටුවර එක්සැම්පල් කියන තැන පළවෙනියට තියෙන්නේ හජිමෙ මසෝ. එතකොට ඒක හැදුනේ කොහොමද? ඒක හැදුනේ මෙන්න මෙහෙම. එතන ක්‍රියාපදේ තමයි හජිමෙරු කියන එක. හජිමෙරු කියන්නේ ආරම්භ කරනවා, පටන් ගන්නවා. හරිද? to start කියන එක. එතකොට මේක බලන්න. මේ ක්‍රියාපදේ මොන කාණ්ඩයේද? අපි ඉස්සෙල්ලා ඒක අඳුරගමු. හජිමෙරු. හජිමෙරු. කියවද්දී අපිට තේරෙනවා රූ අකුරකින් අවසන් වෙනවා. ඒ වගේම ඉරු શબ્දයකුත් එනවා. එහෙනම් කතා දෙකක් නැහැ මේක දෙවනි කාණ්ඩේ. දෙවනි කාණ්ඩේ. හරිද? දැන් අපි මසෝ ෆෝම් හදන්න නම් මොකද්ද කරන්න ඕන? ඉස්සෙල්ලා මෙයාගේ මස් ෆෝම් හදන්න ඕන. මෙයාගේ මස් ෆෝම් හදන්න නම් අපි රූ අකුර කැපුවා මස් කියලා එකතු කරා. එතකොට එනවා හජිමේ මස්. හජිමේ මස්. ඊට පස්සේ මසෝ ෆෝම් හදන්න නම් මස් කියන කොටස කැපුවා මසෝ කියලා එකතු කරා. මස් කැපුවා මසෝ කියලා එකතු කරා. එහෙනම් එනවා හජිමේ මසෝ. හජිමේ මසෝ. නේද? හජිමේ මසෝ. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි එතනම හජිමේ මසෝ කියන එක හැදුනේ. ඊට පස්සේ අපි අර මේ ටියුනින් යටතේ කියවදී ඔවරි මසෝ කියලා ආවේ. ඒත් එහෙමයි. එතන ක්‍රියාපදේ තමයි ඔවරු. ඔවරු කියන්නේ අවසන් කරනවා. පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක්. ඒකේ මස් ෆෝම් එක ඔවරි මස්. ඊට පස්සේ මස් කපලා මසෝ දැම්මම ඔවරි මසෝ ඉවර කරමු. අවසන් කරමු. ඒ විදිහට තමයි අපි මසෝ ෆෝම් එක හදාගන්නේ. හරි. මම යනවා ඊළඟ ගමයකට තේ කුදාසයි. නනි තේ කුදාසයි. හරි. එතකොට මේ මෙතෙන්දී අර්ථය එන්නේ. ඒ කියන්නේ මේකේ තේරුම තමයි යමක් කරන්න කරුණාකර කියන එක. මම උදාහරණ වාක්‍යයක් කියන්නම්. මේ බත් ටික කන්න කරුණා කළා. අපි යන්නේ එහෙම වාක්‍ය කියනව නේද? මේ බෙහෙත් ටික බොන්න කරුණා කළා. අර යම් කිසි දෙයක් කරුණා කරලා කරන්න කියලා ආචාරශීලීව කියන්නේ. අන්න ඒක තමයි අපි මේ තේ කුදාසයි කියන එකෙන් කියන්නේ. හරිද? එතකොට මේක හදාගන්න නම් අපි ක්‍රියාපදයේ තේ ෆෝම් එක හදාගන්න ඕනේ. ක්‍රියාපදවල තේ ෆෝම්. ක්‍රියාපද වල තේ ෆෝම් හදාගන්න ඕන. මේ කුදාසයි කියන්නේ අර කරුණාකර කියන අර්ථය. ප්ලීස් කියන අර්ථය. හොඳද? එතකොට මේ ග්‍රැමරයකදී සමහර තැන්වල මේ කුදාසයි කියන කෑල්ල නැතුව නිකම්ම ක්‍රියාපදයේ තේ ෆෝම් එකෙන් අවසන් වෙනවා. ඒත් වැරද්දක් නැහැ. නමුත් කුදාසයි කියන එක දැම්මම වඩාත් ආචාරශීලී බවක් හැඟ වෙනවා. හරිද? එතකොට කුදාසයි ගොඩක් වෙලා ටයිම් වෙන්නේ අර ස්පෝකන් ජපනිස් වලදී එහෙම තේ ෆෝම් එකෙන් අවසන් වෙනවා ක්‍රියාපදය. හරි. එතකොට ඔන්න තේ කුදාසයි කියන ක්‍රමයක දැන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මේක හදාගන්න නම් අපිට ක්‍රියාපදවල තේ ෆෝම් අවශ්‍ය වෙනවා. ක්‍රියාපදවල තේ ෆෝම්. හරිද? එතකොට ක්‍රියාපදවල තේ ෆෝම් හදාගන්න දැන් අපි ඉගෙන ගන්න එපයි. ක්‍රියාපද තියෙනවා අපි දන්නවා 1 2 3 කියලා කාණ්ඩ තුනක් තියෙනවා අපිට නේද? පළවෙනි කාණ්ඩ, දෙවෙනි කාණ්ඩ සහ තුන්වෙනි කාණ්ඩ කියලා කාණ්ඩ තුනක් තියෙනවා.
එතකොට පළවෙනි කාණ්ඩේ ක්‍රියාපද ගත්තොත් අපි ගන්න ඉස්සෙල්ලාම ඒවා ඩික්ෂනරි ෆෝම්. හොඳද? මම අර කලින් කිව්වා වගේ මොන තැන්වලදීත් අපි ක්‍රියාපදයක් මොකකට හරි හරවනවා නම් එන මොකක් හරි ග්‍රැමර් එකකට ෆෝම් එකකට හරවනවා නම් අපි ඒක ගන්න ඕන ක්‍රියාපදවල ඩික්ෂනරි ෆෝම් එක. ඩික්ෂනරි ෆෝම් එක අරගෙන හරිද? එතකොට පළවෙනි කාණ්ඩේ ඩික්ෂනරි ෆෝම් එකට දැන් අපි ගන්න යන්නේ. හරි. එතකොට මම කියලා දුන්න පළවෙනි කාණ්ඩේ ක්‍රියාපද ඩික්ෂනරි ෆෝම් වලින් ගත්තම ඉවර වෙන අකුරු 9ක් තියෙනවා. දැන් මතක ඇති කට්ටියන්ට. මොනවද ඒ අකුරු? ඌ, සු, රු. ඊට පස්සේ මෝ, නෝ, බු. ඊට පස්සේ කූ, ගූ, සු. ඔන්න ඔය අකුරු වලින් තමයි පළවෙනි කාණ්ඩේ ක්‍රියාපද අවසන් වෙන්නේ. නේද? ඒ වගේම තමයි හැම එකම ඌ શબ્දකින් තමයි අවසන් වෙන්නේ. එතකොට ඒ ඇවිල්ලා පළවෙනි කාණ්ඩේ ක්‍රියාපද. ඉස්සෙල්ලා මම කියලා දෙන්නම් පළවෙනි කාණ්ඩේ ක්‍රියාපද වල කොහමද මේ තේ ෆෝම් හදාගන්නේ කියන්නේ. එතකොට මෙන්න මේ අකුරු වල මෙන්න මේ ඌචූරු කියන අකුරු තුන එක සැරේ මතක තියාගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මූනූබු කියන තුන දෙනා එක සැරේ මතක තියාගන්න. ඊට පස්සේ කූ කියන අකුර වෙනම මතක තියාගන්න. කූ. ඊට පස්සේ අපිට ඉන්නවා කවුද? ගූ අකුර නේ. ගූ අකුර ඊට පස්සේ මතක තියාගන්න. ඊට පස්සේ සූ අකුර මතක තියාගන්න. මම එහෙම කියන්නේ දැන් මෙන්න මේ අකුරු සෙට් එක මෙන්න මේ ඌචූරු කියන තුන් දෙනා හැදෙන්නේ එකම වර්ගයේ තේ ෆෝම් එකකට. කියන මේ තුන් දෙනා තේ ෆෝම් හදද්දී එකම සිස්ටම් එකකට යන්නේ. ඊට පස්සේ මූනූබු කියන තුන් දෙනා යන්නේ එකම සිස්ටම් එකකට. කූ කියන කෙනා යන්නේ වෙනම සිස්ටම් එකකට. ගූ කියන කෙනා යන්නේ වෙනම සිස්ටම් එකකට. සූ කියන කෙනා යන්නේ වෙනම සිස්ටම් එකකට. එතකොට මම මේ විදිහට කාණ්ඩ කරේ ඒගොල්ලොන්ට ආවේනික තේ ෆෝම් තමයි අපි හදන්න ඕන පළවෙනි කාණ්ඩේ. හරිද? දැන් මම කියලා දෙන්නම් කොහොමද ඒව සිද්ධ වෙන්නේ කියලා. ඔන්න බලාගන්න. පළවෙනි කාණ්ඩේ ඩික්ෂනරි ෆෝම් නේ ක්‍රියාපදවල ඩික්ෂනරි ෆෝම් අරගෙන ඒවා ඌචූරු මෙන්න මේ අකුරු වලින් අවසන් වෙනවා නම් ඒවායේ තේ ෆෝම් හැදෙන්නේ මේ අවසාන අකුර අයින් වෙනවා ඉස්සෙල්ලා. හරිද? එතකොට කවු නම් ඌ අකුර අයින් වෙනවා. ඊට පස්සේ තත්සු එන හිට ගන්නවා. තත්සු නම් සු අකුර අයින් වෙනවා. හසිරු දුවනවා. ඒකේ හසිරු නම් රු අකුර අයින් වෙනවා. හරිද? මේ හැම එකෙම පළවෙනි අකුර අයින් වෙනවා තේ ෆෝම් හදද්දී. පළවෙනි අකුර කියන්නේ මේ අවසාන අකුර නේ. මෙන්න මේ ඌචුරු මෝනෝබු කූගුසු. මේ අකුරු ඔක්කොම තේ ෆෝම් හදද්දී අයින් වෙනවා. හොඳද? ඒවා අයින් වෙනවා. එතකොට ඒවා අයින් වෙලා තමයි අපි තේ ෆෝම් දාන්නේ. එතකොට ඌචුරු කියන තුන් දෙනාගෙන් අවසන් වෙන පළවෙනි කාණ්ඩේ ක්‍රියාපද ආවම ඒවායේ තේ ෆෝම් හැදෙන්නේ මේගොල්ලොම අයින් කළා උත්තේ කියලා එකතු වෙනවා. උත්තේ. සු අකුර පොඩියට ලියලා තේ අකුර දානවා. උත්තේ. මම උදාහරණයක් පෙන්නන්නද? උදාහරණයක් විදිහට මෙන්න මේක බලන්නකෝ. කව්. හරිද? කව් කියන එක බලන්නකෝ මේක. කව් කියන එක. එතකොට මේක ඌ අකුරෙන් අවසන් වෙන්නේ. එහෙනම් මේ විදිහට තමයි අපි හදන්න ඕන. ඌ අකුර කැපුවා. ඊට පස්සේ උත්තේ කියලා එකතු කරමු. උත්තේ. එතකොට එනවා කොහමද? කත්තේ කියලා. කත්තේ. අන්න තේ ෆෝම් හැදුවා. දැක්කද? එහෙනම් ඌචූරු කියන අකුරු වලින් අවසන් වුණාම ඔන්න ඔය විදිහට ඒ අකුරු තුන කැපුවා උත්තේ කියලා දැම්මා. හරිද? එතකොට කව් නම් කත්තේ. එතකොට තත්සු කියලා ආව ඒත් එහෙම. සූ කැපුවා උත්තේ කියලා දැම්මා තත්තේ. හසිරු නම් රු අකුර කැපුවා උත්තේ කියලා දැම්මා හසිත්තේ. හරිද? ඒ විදිහට තමයි එතන එන්නේ. ඊට පස්සේ මම යනවා මේ මෝනෝබු කියන අකුරු තුන් දෙනා ගාවට. මොන දැන් ඌචූරු හරි. ඊළඟට මම යනවා මෝනෝබු කියන තුන් දෙනා ගාවට. මෝනෝබු කියන අකුරු තුනෙන් අවසන් වන පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපද තේ ෆෝම් හදන්නේ මේ තුන් දෙනාව අයින් කළා. හරිද? කොහමද? උන්දේ කියලා එකතු කරනවා. උන්දේ කියලා එකතු කරනවා. එතකොට මෝනෝබු කියන අකුරු වලින් අවසන් වන පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපද මොකද කරන්නේ? මේ තුන් දෙනා අයින් කරා උන්දේ කියලා එකතු කරනවා. මම උදාහරණයක් ගන්නවා යොමු. යොමු කියන කෙනා. එතකොට එතන මූ අකුරනේ. මූ අකුර අයින් කරනවා. ඊට පස්සේ මම උන්දේ කියලා එකතු කරනවා. හැදෙනවා කොහමද? යොන්දේ. යොන්දේ. අන්න තේ ෆෝම් හැදුවා. ඊට පස්සේ නෝ අකුරෙන් අවසන් වෙන ක්‍රියාපදයක් මම ගන්නවා. සිනු. මැරෙනවා කියන එකනේ. එතකොට සිනු කියන එකේ නෝ අකුර අයින් කරා උන්දේ දැම්මා. සින්දේ. ඊට පස්සේ බූ අකුරෙන් එන එක අසොබු සෙල්ලම් කරනවා. ඒකෙත් බූ අකුර අයින් කරා උන්දේ කියලා දැම්මා. අසොන්දේ. එහෙනම් මෝනෝබු කියන අකුරු වලින් අවසන් වෙන පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපදවල තේ ෆෝම් හදන්නේ මේ තුන් දෙනාම අයින් කරා උන්දේ කියලා එකතු කරා. හරිද? ඊට පස්සේ මම යනවා කූ අකුර ගාවට.
කූ අකුර ගාවට. එයා තනියෙන් ඉන්නේ. හොඳද? ඔන්න එයාට හැදෙන්නේ වෙනම ක්‍රමයක්. මේ තුන් දෙනා වෙනම ක්‍රමයකට හැදුනා. මේ තුන් දෙනා වෙනම ක්‍රමයකට හැදුනා. දැන් යනවා මං කූ අකුර ගාවට. කූ අකුරෙන් අවසන් වන පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපද තේ ෆෝම් හදන්නේ මෙන්න මේ කූ අකුර. ඒ කියන්නේ මේ අවසාන කූ අකුර කපලා ඉතේ කියලා එකතු කරනවා. මොකද්ද? කූ අකුර කපලා ඉතේ කියලා එකතු කරනවා. ඉතේ. හරිද? ඉතේ. එතකොට උදාහරණයක් විදිහට මම ගන්නවා කකු කියන එක. කකු කියන ලියනවා කියන එක. එතකොට ඒකේ තේ ෆෝම් හැදෙන්නේ කොහොමද? කූ අකුර කපුවා ඉතේ කියලා දැම්මා. කයිතේ. හරිද? ඔන්න ඔය විදිහට තමයි කූ අකුරෙන් අවසන් වන පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපදවල තේ ෆෝම් හැදෙන්නේ. එතෙන්දි මෙන්න මේ දේ මතක තියාගන්න ඔයාලා හොඳට. ඒ තමයි දැන් අපි යනවා කියන්නේ කොහොමද ජපන් භාෂාවෙන්? ඉකුනේ. ඉකිමස් කියන එක. එතකොට ඉකු කියන එකත් කූ අකුරෙන් තමයි අවසන් වෙන්නේ. ඉකු කියන එකත් කූ අකුරෙන් තමයි අවසන් වෙන්නේ. හැබැයි ඒක කූ අකුරෙන් අවසන් වුණාට මේ විදිහට කූ අකුර අයින් වෙලා මෙහෙම ඉතේ කියලා එකතු වෙන්නේ නැහැ තේ ෆෝම් එකේදී. එතකොට ඊතේ. මේක වැරදි. හොඳද? ඒක ඉකු කියන කෙනාට විශේෂ ලක්ෂණයක්. ඉකු. ඒ කියන්නේ ඉකිමස් කියන කෙනාගේ තේ ෆෝම් එක තමයි ඉත්තේ. ඉත්තේ. ඒක මතක තියාගන්න ඔයාලා. හරිද? ඉකු කියන කෙනාගේ තේ ෆෝම් එක ඉත්තේ. එතකොට එයා මෙතන රූල් එකට එකඟ වෙන්නේ නැහැ. එයා හැදෙන්නේ වෙනම විදියකට. එහෙනම් ඒක මතක තියාගන්න. ඊළඟට මම යනවා ගූ අකුරෙන් අවසන් වන පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපද වලට. ගූ අකුර. එයා ටිකක් මේ කූ අකුරට සමානයි. හැදෙන හැටි බලන්නකෝ. හැදුවම ඔයාලට ඒක තේරෙයි. ගූ අකුරෙන් අවසන් වන පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපද වල තේ ෆෝම් හදන්නේ ගූ අකුර අයින් කරනවා. ඒ කියන්නේ අවසාන ගූ අකුර අයින් කරනවා. ඉදේ කියලා එකතු කරනවා. ඉදේ. මෙතන ඉතේ කියලා ආවා. දැන් මෙතන ඉන්නේ ඉදේ කියලා. ලේසියිනේ මතක තියාගන්න. එහෙනම් ගූ අකුරෙන් අවසන් වන පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපද වල තේ ෆෝම් හදන්නේ ගූ අකුර කැපුවා ඉදේ කියලා එකතු කරා. හරිද? මම ගන්න උදාහරණයක් ඔයෝගු. ඔයෝගු. ඔයෝගු කියන්නේ මොකද්ද? පිහිනනවා කියන එක නේද? පිහිනනවා. එතකොට ඔයෝගු කියන එකේ ගූ අකුරනේ තියෙන්නේ. හරි. ගූ අකුර කැපුවා ඉදේ කියලා එකතු කරා. ඉදේ. එතකොට එනවා ඔයොයිදේ. ඔයොයිදේ. හරිද? අන්නේ විදිහට තමයි ගූ අකුරෙන් අවසන් වන පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපද වල තේ ෆෝම් හැදෙන්නේ. ඊළඟට මම යනවා සූ අකුරෙන් අවසන් වන පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපද වලට. අන්තිම එක්කෙනා ගාවට යන්නේ පළවෙනි කාණ්ඩේ. සූ අකුරෙන් අවසන් වන පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපද වල අපි තේ ෆෝම් හදන්නේ සූ අකුර කපලා සිතේ කියලා එකතු කරනවා. සිතේ. උදාහරණයක් විදිහට මම ගන්නවා මෙන්න මේක. හනසු. හනසු කියන්නේ to speak. කතා කරනවා කියන එක. එතකොට හනසු කියන එකේ තේ ෆෝම් හදන්න නම් සූ කැපුවා සිතේ කියලා දැම්මා. අන්න හනසිතේ කියලා එනවා. ඊට පස්සේ සසු කියන එකත් මම ගන්නම්කෝ තව උදාහරණයක්. සසු කියන්නේ කුඩයක් ඉහළනවා කියන එක. ඒකෙත් සූ අකුර කැපුවා සිතේ දැම්මම සසිතේ එන සස්තේ කියලා කියවෙන්නේ මෙතන හොඳද? මෙන්න මේ වගේ තැන්වල මේ සී අකුර කියවෙන්නේ නිකන් දුස් විදියට. සසු කියන එක සසිතේ තමයි. හැබැයි සස්තේ කියලා කියවෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි සූ අකුරෙන් අවසන් වන පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපදවල තේ ෆෝම් හැදෙන්නේ. ඔන්න දැන් අපි ඉගෙන ගත්ත පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපදවල තේ ෆෝම් හදන හැටි. දැන් අපි යමු දෙවෙනි කාණ්ඩයට. දෙවෙනි කාණ්ඩේ එච්චර දඟලන දෙයක් නෑ. හොඳද? දැන් මස් ෆෝම් එකෙත් එහෙමනේ. පළවෙනි කාණ්ඩේ මේ ටිකක් වෙලා ගියා. හැබැයි දෙවෙනි කාණ්ඩේ තුන්වෙනි කාණ්ඩේ වෙලා ගියේ නෑ. මේ තේ ෆෝම් එකෙත් එහෙමයි. දෙවෙනි කාණ්ඩේ තුන්වෙනි කාණ්ඩේ වැඩි වෙලා යන්නේ නෑ. දෙවෙනි කාණ්ඩේ ක්‍රියාපදවල තේ ෆෝම් හදන්නේ දැන් අපි දන්නවා දෙවෙනි කාණ්ඩේ ක්‍රියාපද අනිවාර්යෙන් අවසන් වෙන්නේ රූ අකුරකින් නේ. මෙන්න උදාහරණ තියෙනවා මොනවද? තබෙරු, ඊට පස්සේ නෙරු, ඊට පස්සේ මිරු, ඊට පස්සේ තස්කෙරු කියන්නේ උදව් කරනවා. හරිද? ඔය විදිහට ක්‍රියාපද තියෙනවා දෙවෙනි කාණ්ඩේ හැම එකම මේ රූ අකුරකින් අවසන් වෙන්නේ. එතකොට දෙවෙනි කාණ්ඩේ ක්‍රියාපද වලට ඒ ෆෝම් හදන්න නම් මෙන්න මේ රූ අකුර අයින් කරන්න ඕන. මේ රූ අකුර අයින් කරන්න ඕන. එයා වයින් කළා නිකම්ම තේ අකුරක් එකතු කරන්න තියෙන්නේ. එහෙනම් මේවට තේ අකුර එකතු කරන්න තියෙන්නේ. එතකොට තබෙරු කියන එකේ තේ ෆෝම් එක තබෙතේ. නෙරු කියන එකේ තේ ෆෝම් එක නෙතේ. මිරු කියන එකේ තේ ෆෝම් එක මිතේ. තස්කෙරු කියන එකේ තේ ෆෝම් එක තස්කෙතේ. තව කියන්න පුළුවන් අකෙරු. අකෙරු කියන්නේ විවෘත කරනවා හරිනවා කියන එකනේ. උන අකෙරු කියන එකෙත් ඒත් එහෙමයි. අකෙරුණා රූ කැපුවා තේ දැම්ම අකෙතේ. ඊටසේ වහනවා සීමේරු. ඒත් එහෙමයි රූ කැපුවා තේ දැම්ම සීමේතේ. ඔන්න ඔය විදිහට දෙවනි කාණ්ඩේ ක්‍රියාපදවල අවසාන රූ අකුර කපලා තේ අකුර දාලා තමයි අපි තේ ෆෝම් හදන්නේ. තේ සීනේ ඊළඟට අපි යන් තුන්වෙනි කාණ්ඩයට.
දැන් අර මම මස් ෆෝම් එකේ කිව්වා වගේ තුන්වෙනි කාණ්ඩයේ දෙන්න ගැන අපිට මතක තියාගන්න සිද්ධ වෙනවා. එතකොට සුරු සහ කුරු කියන දෙන්නගේ තේ ෆෝම් අපිට මතක තියාගන්න සිද්ධ වෙනවා. එහෙනම් මතක තියාගන්න සුරු කියන කෙනාගේ තේ ෆෝම් එක සිතේ. හරිද? ඊට පස්සේ කුරු කියන කෙනාගේ තේ ෆෝම් එක කීතේ. එහෙනම් සුරු නම් සිතේ, කුරු නම් කීතේ. ඒක මතක තියාගන්න. හරි, ඔන්න අපි යමු තේ කුදාසයි කියන ක්‍රමයකට. දැන් අපි තේ ෆෝම් එක ගැන ඉගෙන ගත්තා. ඔන්න මම වාක්‍යය ලියලා තියෙනවා බෙහෙත් බොන්න කරුණාකර. ඔන්න ඔය වගේ අර යමක් කරුණාකරලා කරන්න කියලා ආචාරශීලීව කියන වාක්‍ය තමයි අපි මේ ක්‍රමයෙන් ලියන්නේ. නේද? ඒතකොට ඒකට අපි verb එකේ තේ ෆෝම් එකත් එක්ක කුදාසයි කියලා දාන්න තියෙනවා. ඔන්න මම උදාහරණ වාක්‍යයක් දීලා තිනවා බෙහෙත් බොන්න කරුණාකර. අපි ලියමු මේක. බෙහෙත් වලට කියනවා අපි කුසුරි. කුසුරි. ඔන්න අලුත් වචන ඉගෙන ගන්න ඔයාලා. කුසුරි කියන්නේ බෙහෙත් වලට. හරිද? කුසුරි. ඊට පස්සේ අපි මෙතෙන්ට දාන්න ඕන ඕනිපාතය. ඕනිපාතය. ඒ ඕනිපාතය දාන්න හේතුව අපි ජපන් භාෂාවේදී වාක්‍යයක් ලියද්දී ක්‍රියාපදයට කලින් මෙන්න මේ ඕනිපාතය අනිවාර්යෙන් යොදනවා. කියන්නේ මෙන්න මේ ඔබ්ජෙක්ට් එකට පස්සේ ක්‍රියාපදයට කලින් ඒ අතරේ ඕනිපාතය යොදනවා. හරිද? විශේෂ අවස්ථාවල හැර අපි ඕනිපාතය මෙතෙන්ට යොදනවා. එහෙනම් කුසුරි ඕ බොන්න කරුණාකර. එතකොට බොන්න කරුණාකර කියද්දී මෙතන හැදිලා තියෙන මේ ක්‍රියාපදේ මොකද්ද? බොනවා කියන එකනේ. මේ තියෙන්නේ බොනවා. මෙයා තමයි ක්‍රියාපදේ. එතකොට බොනවා කියන්නේ නොමු කියන ක්‍රියාපදය. නොමු කියන්නේ පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපදයක්. හරිද? එතකොට ඒකේ තේ ෆෝම් එක තමයි දැන් මම හදා ගන්න ඕනනේ. මොකද බොන්න කරුණාකර කියලා කියන්නේ. මෙතන කන්න කරුණාකර කියලා තිබ්බනම් තබෙරු කියන එක යොදා ගන්නවා. නේ? බලන්න කරුණාකර කියලා තිබ්බනම් මිරු කියන එක යොදා ගන්නවා. කරන්න කරුණාකර කියලා තිබ්බනම් සුරු. එහෙම නැත්නම් ශිමස් කියන එක යොදා ගන්නවා නේද? දැන් මෙතන බොන්න කරුණාකර කියලා තියෙන නිසා මම නොමු කියන එක යොදා ගන්නවා. නොමු කියන්නේ බොනවා. එතකොට නොමු කියන එකේ තේ ෆෝම් එක තමයි නොන්ඩේ. ඒක හොඳට මතක තියාගන්න. නොමු කියන එකේ තේ ෆෝම් එක නොන්ඩේ. ඒක ආවේ මේ නොමු මේ මතකද තේ ෆෝම් දැන්. මූ අකුර කැපුවා උන්දේ කියලා දැම්මා. මතකද? මූණු බෝ කියන අකුර වලින් අවසන් වන පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපද අකුර කැපුවා උන්දේ කියලා දැම්මා. දැන් ඒව මතක තියෙන්න ඕන. හරි. එතකොට ඔන්න නොමු කියන එකේ තේ ෆෝම් එක තමයි නොන්දේ. එහෙනම් මම නොන්දේ කියන එක මෙතෙන්ට දානවා. නොන්දේ. ඊට පස්සේ මට එකතු කරන්න තියෙන්නේ කුදාසයි කියන එක. ඒකට වාක්‍ය සම්පූර්ණ. හරිද? නොන්දේ කුදාසයි. මට කැමති නම් කුදාසයි කියන එක අයින් කරන්නත් පුළුවන්. හැබැයි මම මෙතන ලියනවා. කුදාසයි. වඩාත් ආචාරශීලී. එතකොට කුදාසයි දැම්මම බෙහෙත් බොන්න කරුණාකර. කුසුරියෝ නොන්දේ කුදාසයි. මෙන්න මම තව වාක්‍යයක් දීලා තියෙනවා. මේක අපේ ටියුනින් කොටු යටතේ තිබිච්ච වාක්‍යමයි මේ. පස්වෙනි පිටුව පෙරලන කරුණාකර. පස්සෙන්දී පස්වෙනි පිටුව කියන්නේ අපි කියන්නේ ගොපේජි. ගෝ. පහ ලියන ඉලක්කම මෙතන. කැමති කෙනෙක්ට කන්ජේ ලියන්න පුළුවන්. ඊට පස්සේ පේජි. පේජි කියන්නේ පිටුව. පේජ් කියන්නේ. පේජි. පේජි ඕ. ඕනිපාතේ දාන මෙතන වගේ. පෙරලන කරුණාකර. පෙරලනවා. කියන අරිනවා. මේ පිටුවක් අරිනවා කියලා අපි සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ. එහෙනම් අපි මෙතෙන්දී යොදාගන්නේ මේ අකිරු කියන ක්‍රියාපදය. අකිරු විවෘත කරනවා, පෙරලනවා, අරිනවා කියන එක. එහෙනම් අකිරු කියන්නේ දෙවනි කාණ්ඩයේ ක්‍රියාපදයක්. ඒකේ තේ ෆෝම් එක වෙන්නේ රු අකුර කපුවා, තේ දැම්මා, අක්කේ තේ. නේද? අකිරු කියන එක අක්කේ තේ කියලා තමයි තේ ෆෝම් හැදෙන්නේ. අක්කේ තේ. ඊට පස්සේ දානවා අපි කුදාසයි කියලා. කුදාසයි. අන්න ඒ විදිහට තමයි අපි තේ ෆෝම් එකත් එක්ක කුදාසයි කියන එක යොදන්නේ. නම් තේ කුදාසයි යමක් කරන්න කරුණාකර කියන එක තමයි අපි මේ විදිහට කියන්නේ. මේකේ අනිත් පැත්ත ඒ කියන්නේ දැන් මෙතන කියන්නේ යමක් කරුණාකරලා කරන්න කියලානේ. යමක් නොකරන්න කියන මේකෙම නෙගටිව් එකක් අපිට ඉගෙන ගන්න තියෙනවා. හැබැයි මේ පාඩම යටතේ නෙමෙයි අපිට ඒක ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. දැන් මේ එක්සැම්පල් වල දෙවෙනි එක බලන්න. දැන් ඔයාලට තේරෙනවා මිති කුදාසයි කියන්නේ බලන්න කරුණාකර කියන එක. දැන් අර ටියුනින් යටතේ අපි ලියාගත්තු තේරුම් දැන් ඔයාලට තේරෙනවා ඒව හැදුනේ කොහොමද කියලානේ. අර සුවත්තේ කුදාසයි තත්තේ කුදාසයි ඒව හැදුන විදිය දැන් ඔයාලට තේරෙනවා. ඊට පස්සේ එක්සැම්පල් යටතේ තුන තියෙන ඔහයා ගොසයිමස් good morning konnichiwa නේ konnichiwa එක good afternoon එහෙම නැත්නම් have a good day ඊට පස්සේ konbanwa good evening නේද? එතකොට ඔයාලගේ හතරවෙනි පිටුවේ පෙළ පොතේ හතරවෙනි පිටුවේ මේ ප්‍රැක්ටිස් කියලා තියෙනවා. එතන verb වල තේ ෆෝම් එකත් එක්ක ඔන්න කුදාසයි එකතු කරන්න තියෙන්නේ. ඔයාලට ඒ ටික කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ඔය ප්‍රැක්ටිස් කියන එකේ B එක බලන්නකො පොඩ්ඩක්.
හරිද? එතන තියෙන්නේ අයිසත්සු. කියන ආචාර විදි. අයිසත්සු කියන්නේ ආචාර විදි කියන එක. අපිට ආචාර විදි තියෙන ගන්න තියෙනවා මේ පාඩම යටතේ. හරිද? එතකොට පළවෙනි එක තියෙනවා මීටින් වරහන් ඇතුළේ මෝනින්. ඒ කියන්නේ උදේ වෙලාවක කවුරු හරි කෙනෙක් හම්බුනොත් අපි ජපන් භාෂාවෙන් ආචාර කරන්නේ කොහොමද? ඔහායෝ ගොසයිමස්. ඊට පස්සේ දෙවෙනි එක තියෙනවා තෑන්කින් වරහන් ඇතුළේ පොලයිට්. කියන්නේ ආචාරශීලී ස්තුති කරන්නේ අරිගතෝ ගොසයිමස්. ඊට තුන්වෙනි එක පාටින් වරහන් ඇතුළේ big friend. ඒ කියන්නේ වෙන්වීම. යහළුවෙක් එක්ක මේ වෙන් වෙද්දී. කියන්නේ යහළුවෙක් එක්ක ඉඳලා වෙන් වෙද්දී අපිට කියන්න පුළුවන් කීපයක්ම තියෙනවා. සයෝනරා කියන්නත් පුළුවන් බයි කියන එක. ඊට පස්සේ ආයිත් හෙට හම්බෙනවා නම් මතාෂ්ටා කියන්න පුළුවන්. ඊට පස්සේ මතයිමෂෝ කියන ආයිත් හම්බෙමු. ඊට පස්සේ දේවා මතා එහෙනම් පස්සේ නේ. එහෙම නැත්නම් ජානේ ඒක නම් සාමාන්‍යයෙන් ස්පෝකන් ජපනීස් වල තමයි පාවිච්චි වෙන්නේ. හරිද? ඔය විදිහට අපිට බයි කියන්න පුළුවන් විදි කීපයකින්. හොඳද? ඊට පස්සේ හතරවෙනි තියෙනවා මීටින් ආෆ්ටර්නූන්. ඒ කියන්නේ දවල් වෙලාවක හම්බුනාම අපි කියනවා කොනිචිවා කියලා නේද? ඊට පස්සේ පහ asking for pardon. කියන්නේ සමාව ඉල්ලන්නේ. කොහොමද? සුමිමාසෙන් කියනවා සමාව ඉල්ලද්දී. ඊට පස්සේ ටිකක් අපිට සමීප කෙනෙක් එක්ක. කියන්නේ එච්චරම පොලයිට් නැතුව සාමාන්‍ය යාළුවෙක් වගේ එහෙම කෙනෙක් එක්ක අපිට ගොමෙන් නැසයි කියන්නත් පුළුවන්. ගොමෙන් කියන්නත් පුළුවන්. ඒ වෙච්චර ආචාරශීලී නැහැ. සුමිමාසෙන් කියන එක තමයි අපි පොලයිට්ලි සමාව ඉල්ලන්නේ. හරිද? ඒ ඇවිල්ලා අයිසත්සු ආචාර විදි. ඊට පස්සේ C එකේ තියෙනවා සෙන්සේතෝ ඉත්සොනි රෙන්සු උසිමසෝ. ගුරුවරයා සමග එකට ප්‍රැක්ටිස් කරමු. සෙන්සේ ගා මොඩෙල් ටෙක්ස්ට් no කොතබාව ඊමස්. ගුරුවරයා මේ මොඩල් ටෙක්ස්ට් එකේ වචන කියනවා. මිනාසම්මා සොරෙනි අවසතේ ඒනෝ යෝන ජෙසුචාෝ සිමසෝ. ඒ කියන්නේ මේ මෙතන දැන් මේ මොඩෙල් ටෙක්ස්ට් කියන මේ කොටුව යටතේ ඒක ඇතුලේ තියෙනවනේ මේ අර තේ ෆෝම් එකත් එක කුදාසයි දාපු මේ වාක්‍ය හයක් නේද? ඒව ගුරුවරයා කියනවලු. ඊට පස්සේ ඔයාලට මේ ඒ දේවල් කරන්න කියලා කියන්නේ නේද? එතකොට දැන් අපිට ඔන්ලයින් ක්ලාස් එකේදී එහෙම කරන්න බැහැ නේද? එතකොට දැන් මේ ඔය මොඩෙල් ටෙක්ස්ට් එකත් එක්කම යට කොටු වල දීලා තියෙන්නේ ඒවට දාලා රූප. දැන් පළවෙනි එක ගත්තොත් තියෙනවා කීතේ කුදාසයි. කීතේ කුදාසයි කියන්නේ අහන්න කරුණාකර එහෙම නැත්නම් සමන් දෙන්න කරුණාකර. අන්න ළමයි රේඩියෝකට සමන් දෙනවා නේද? ඊට පස්සේ දෙවෙනි එක තියෙනවා කයිතේ කුදාසයි කියන්නේ ලියන්න කරුණාකර. මේ ළමෙක් යමක් ලියනවා. තුන්වෙනි එක යොන්දේ කුදාසයි. කියවන්න කරුණාකර. ළමෙක් යමක් කියවනවා පෙන්නනවා මෙතන. හතරවෙනි එක තියෙනවා මිතේ කුදාසයි. කියන්නේ බලන්න කරුණාකර. එයා යම්කිසි රූපයක් හෝ දෙයක් මෙන්න බලනවා පෙන්නනවා. පස්වෙනි එකේ තියෙනවා ඉත්තේ කුදාසයි. කියන්න කරුණාකර නේද? එයා යමක් කියනවා පෙන්නනවා පස්වෙනි රූපේ. ඊට පස්සේ අංක 6 අවසාන එකේ තියෙනවා ගොපේජිය වගේට කුදාසයි. ඒ කියන්නේ පස්වෙනි පිටුව අරින්න කරුණාකර. නැත්නම් පස්වෙනි පිටුව පෙන්නන්න කරුණාකර. ওই විදිහට තමයි එතන වැඩේ සිද්ධ වෙන්නේ. හරිද? ඔන්න අපි පළවෙනි පාඩමේ පළවෙනි කොටස යටතේ මොකද්ද? මසෝ කියන ග්‍රැමර් ෆෝම් එක සහ තේ කුදාසයි කියන ග්‍රැමර් ෆෝම් එක ඉගෙන ගත්තා. ඊට අමතරව අයිසත්සු කීපයක් ඉගෙන ගත්තා. හරි. මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම් මේ එකේ දෙක කොටසට අදාළව ග්‍රැමර් එහෙම. ඊට පස්සේ අපිට සාමාන්‍යයෙන් මේ එක පාඩමක මේ කොටස් කීපයක් තියෙනවා. දැන් මේ පළවෙනි පාඩම ගත්තොත් පළවෙනි පාඩමේ එකේ 4 දක්වා කියන කොටස් 4ක් තියෙනවා. ඊට පස්සේ තමයි දෙවැනි පාඩම මේ පටන් ගන්න. හරිද? හරි. එහෙනම් මේ අද වීඩියෝ එක මම අවසන් කරනවා. එතකොට ඔයාලගේ පළවෙනි පාඩමේ පළවෙනි කොටස නේ ඒලෝ ජපන් භාෂාවේ පළවෙනි පාඩමේ පළවෙනි කොටස එක කියන කොටස තමයි මම මේ විදිහට ඔයාලට කියලා දුන්නේ. එහෙනම් නැවත වීඩියෝ එකකින් අපි ඊළඟ පාඩමෙන් හම් වෙනකම් මම දැන් සමු කරනවා. ඉනසන් දේවා මත